මේ සැවැත් නුවර එක සිටු පවුලක ජීවත් වුණා හරි ලස්සන කුමාරිකාවක්. නම උත්පලවන්න. ඉතින් මේ උත්පලවන්නා සිටු කුමාරිගේ අත ගන්න බොහෝ කුමාරවරු පෙරුම් පුරමින් බලාගෙන හිටියා ඒ නුවර. මේ අති අලංකාරවත් වූ සුවිසල් තොරණේ පහළ වම්පස අංක 1 තරණ සිතුවම ඔය ලෙස කියා පාන්නේ දහසක් කුමාරවරු අතර උත්පලවන්නා සිටු කුමරේගේ සිත සොරා ගැනීමට තරම් භාග්‍යවන්ත වූ නන්ද නැමැති සිටු කුමාරයා උත්පලවන්නා සමග දැස් අභිනයෙන් කතා බහේදී සිටින අවස්ථාවකයි පින්වතුනි. එසිපිනු වෙලා මාතිස් බලා සිටිනවා.